එක්තරා මිනිහෙක් සිටියා. අහගෙන ඉන්න. එක්තරා මිනිහෙක් සිටියා. මේ මිනිහා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ලබා ගන්න බොහෝ කාලයක් එක තැනකට වෙලා හිටියා. ඔහුට හිටියා බලවන්ත වූ දෙවි කෙනෙක්. ඔහුට හිටියා බලවන්ත වූ ශක්තියක්. නමුත් මේ මිනිහයාට ආශිර්වාදය ලබා ගන්න බැරි වුණා. ජේසුස් වහන්සේ මේ මිනිහයාව දකිනවා. අද සහෝදරී සහෝදරයා ඔබ සියලු දෙනාව ඉහළ තියෙන බලවත් මැස් දෙක දැකලා ඉවරයි. ඉහළ තියෙන බලවත් මැස් දෙක දැකලා ඉවරයි සහෝදරී ඔබගේ පුතාව. අද ඒකයි ඔබ මෙතන ඉන්නේ. අද ඒකයි ඔබ මෙතන ඉන්නේ. ජේසුස් වහන්සේ දකිනවා මේ මිනිහයාව. ජේසුස් වහන්සේ දකිනවා මේ මිනිහයාව. හොඳට අහගෙන ඉන්න. ඔබට හස්කමක් අවශ්‍යයි. ආමෙන්. ඉන්පසු යුදෙවරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේද යෙරුසලමට ගියසේක. යෙරුසලමෙහි බැටළු දොර ළඟ හේබ්‍රු භාෂාවේ බෙතෙස්සා නම් වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ. මේක තමයි බෙතෙස්දාව කියලා කියන්නේ. මේක තමයි බෙතෙස්දාව, මේක තමයි සත්‍ය රූපය. මේක පොකුණ. මම ළඟදී ගියා කුරුණ පැත්තේ ඒකට රෑ යාත්නා කරන්න. ගියලා එක බ්‍රදර් කෙනෙක් කිව්වා මේක මේ නිද ප්‍රජාලින්ද. මේ නිද ප්‍රජාලින්ද. මේ පොකුණට කියන්නේ බෙතෙස්දා. මොකද? බෙතෙස්දා නම් වූ පොකුණ. මේ පොකුණ වටේට දහස් සංඛ්‍යාත වූ ලෙඩ්ඩු වටේට හිටියා. සිස්ටර් කියන්නේ ඒක ටික. ඒවායේ අන්ධයෝ, කොරුය, වියලි අවය ඇත්තෝය යන රෝගීන් සමූහයක් පොත්පලව උන්නෝය. 38 අවුරුද්දක්. කී අවුරුද්දද? 38 අවුරුද්දක්. 38 අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිත වූ එක්තරා මිනිසෙක් එහි සිටියේය. ඔහු ඔත්පලව ඉන්නවා ජේසුස් වහන්සේ දැක ඔහු දැනට බොහෝ කාලක සිට ඒ ආකාරව සිටි බව දැන නුඹ සුවය ලබන්නට කැමැත්තේදයි ඔහුගෙන් ඇසූසේක. රෝගියා වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී වතුර කැළඹෙන කල මා පොකුණට බස්වන්නට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. ඉන්පසු යුදෙවරුන්ගේ බාලනාවලයක් විය. ජේසුස් වහන්සේද යෙරුසලමට ගියසේක. යෙරුසලමේ බැටළු දොර ළඟ හීබ්‍රු භාෂාවෙන් බෙතෙස්දා නම් වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ. මේක තමයි සැබෑ වූ පොකුණ. ඒවයි අන්ධය, කොරුය, වියලි අවයව ඇත්තෝ යන රෝගී සමූහයක් ඔත්පලව උන්නෝය. කී අවුරුද්දක්ද? 38 අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිත වූ එක්තරා මිනිසෙක් එහි සිටියේය. ඔහු ඔත්පලව ඉන්නවා ජේසුස් වහන්සේ දැක. මම හරි ආසයි ඒකට. ජේසුස් වහන්සේ දැක. ඔහු ඔත්පලව ඉන්නවා ජේසුස් වහන්සේ දැක. ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටින බව දැන නුඹ සුවය ලබන්නට කැමැතිදයි ඔහුගෙන් ඇසූසේක. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී වතුර කැළඹෙන කල මා පොකුණට බස්වන්නට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. නැගිට නුඹ යහන රැගෙන යන්නයි ජේසුස් වහන්සේ ඔහුට කීසේක. එකෙනෙහිම 1 2 3 යන්න. එකෙනෙහිම ආමේන්. මම මේ කතාව ඔයගොල්ලෝ ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. යෙරුසලමේ බෙතෙස්දා නම් ස්ථානයක් තිබ්බා. මේ බෙතෙස්දා කියන ස්ථානයේ මේ පොකුණ වටේට රෝගී බොහෝ දෙනෙක් සිටියා.
බලාගෙන හිටියා අවුරුද්දකට පාරක් එක දේව දූතයෙක් ඇවිල්ලා ඒ වතුර මේ තියෙන නිල් පාටට වතුර ඒ පොකුණ කලබනවා. කලබති ඉස්සල්ලාම වතුරට බහින ලෙඩ අන්ධෙක් වෙන්න පුළුවන්, කොරෙක් වෙන්න පුළුවන්. ලෙඩා මොකද වෙන්නේ? සුව වෙනවා. මේ මිනිස්යාගෙන් ජේසුස් වහන්සේ කියලා නුඹ සුව ලැබීමට කැමතිද? මේ මිනිස්යා කියනවා ස්වාමීනි වතුර කලබෙන කල, ඒ කියන්නේ දේව දූතයෙක් කියලා වතුර කලබන කල මාව පසු කරගෙන වෙන කෙනෙක් යනවා. මට යන්න විදියක් නැහැ මගේ ආශිර්වාදය ලබා ගන්න. ජේසුස් වහන්සේ කියනවා නැගිටනු මේ යහන රැගෙන ඵල දුස්වයි. ඔබ ඉන්න මම ඔබලට වැදගත් උදයක් ඉගන්නනවා. ඔබ ලෑස්තිද ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච ආශිර්වාදය ලබා ගන්න කිසිද කියලා මම කියන්නේ. ආමේන්. අද උස්සල පෙන්නන්නම් මට උදව් කරන්න ඔබලට උගන්වන්න. ඔබ සියලු දෙනාට ආස්කමක් අවශ්‍යයි. ආමේන්. ශුද්ධ ලියවිල්ල යෙසාය 40:31. ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔව්හු රාජාලිමෙන් පියඹා නගින්නෝය. ඔව්හු දුවන්නෝය. එහෙත් වෙහෙස නොඇති. ඔව්හු ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොඇති. මෙතන ශුද්ධ ලියවිල්ලේ ඔබ කියන ජීවිතේ ගොඩ කලක් තිස්සේ බලාගෙන ඉන්න හාස්කමක් තියෙන කෙනෙක් කියලා නම් තොස්ස. ඒක ඔබගේ ගෙදර දෙයක් වෙන්න පුළුවන්, විකුණ ගන්න බැරි දෙයක් වෙන්න පුළුවන්, දුවගේ විවාහය වෙන්න පුළුවන්. වසර ගානක් තිස්සේ මම බලාගෙන සිටිනවා ස්වාමීනි. මගේ මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න. අත්නොස්ස කට්ටියක් දන්නවා ඔයාලත් යම් දෙයක් බලාපොරොත්තු වෙගෙන ඉන්නවා කාලයක තිස්සේ. මට තියාගන්න මේ මිනිස්සයා අවුරුදු 38 මාරක් 38 ජීවිතේ භාගයකටත් වැඩිය දෙවියන් වහන්සේගෙන් හාස්කමක් බලාපොරොත්තු වෙච්ච මිනිස්සෙක්. අපි සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් හාස්කමක් බලාපොරොත්තු වෙනවා කාලෙක ඉඳලා. සෝය කාලෙක ඉඳලා. ණයබර නිදහස් වීමක් කාලෙක ඉඳලා. කවදද ස්වාමීනි ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්න කියලා මේ මිනිස්සයා ඉන්නවා එතන අවුරුදු 38ක් තිස්සේ. මෙන්න මේ වතුරට කියලා දාන්නේ කවුද කියලා. නමුත් ස්වාමීන් වහන්සේ යෙසාය 40:31 කියන ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය. තමුන්ගේ සවිය කියන්නේ ඔබගේ බලාපොරොත්තු. තමුන්ගේ සවිය අලුත් කරගන්නවා. තමුන්ගේ සවිය කියන්නේ බලාපොරොත්තු එක අලුත් කරගන්නවා. ඔහු රාජාලින්ෙන් පියඹා නගින්නෝය. ඔහු දුවන්නෝය. ඒත් වෙහෙස වෙන්නේ නැහැ. ඔබ කී දිනකට අද බලන් ඉඳලා වෙහෙසලා තියෙනවද? මංගාවටම ඇවිල්ලා සමහර කට්ටිය කියන ඇති බ්‍රදර් මං ආවනේ බ්‍රදර් තෝ තාම නෑනේ බ්‍රදර් කිව්ව ආශිර්වාදය. එනං ඔබ ස්වාමීන් වහන්සේ දෙස හරියට බලාගෙන ඉඳලා නැහැ. කොයි හරි ලොකු වැරද්දක් තියෙනවා. අපි අද ඒක හරි ගස්සමු. ඔවුන් දුවන්නෝය. නමුත් වෙහෙසවන්නේ නැහැ. ඔව් ඇවිදින්නෝය. කලන්තා නොවේති. ආමේන්. අපි සියලු දෙනා ජීවිතයේ දේවල් වල බලාගෙන ඉන්නවා සිස්ටර් බ්‍රදර්. මට ජේසුස් වහන්සේ ගාවට ලං වෙන්න මට දේව දූතයෙක් ඇවිල්ලා කිව්වේ නෑනේ පල්ලි යන්න කියලා. අන්න ඕවා තමයි කියන්නේ අපි. මට මගේ ව්‍යාපාර වැඩ කටයුතු වැඩි කරගන්න මොකක් හරි ලොතරැයියක් ඇදෙනකම් මම බලාගෙන ඉන්නවා. මගේ දුවලට විවාහයක් ලැබෙන්න සාලිය ප්ලේන් එකේ ඉඳන් බලාගෙන ඉන්නවා. මගේ පුතාගේ අනාගතය මට තේරෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් බලන් ඉන්න ඉතාලියෙන් බෝට්ටුවක් එනවා. ඔබ සියලු දෙනා වෙහෙසිලා ඉන්නේ. මෙහෙම යද්දී ඔබට දෙවියන් වහන්සේ ලැබා වෙනවා. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය යටතේ සිටියොත් ඔබට වෙහෙසවන්නේ නැහැ. කලන්තවන්නේ නැහැ. මතක තියාගන්න අම්මේ තාත්තේ ඔබලාගේ ජීවිතේ යම් දෙයක් බලාගෙන හිටියා නම් කරගන්න. ඔබ සියලු දෙනා වැරදි විදියටයි දෙවියන් වහන්සේ ආශිර්වාදය ලබා දෙනකම් බලාගෙන ඉඳලා තියෙන්නේ. පවුනේ මේ අවුරුදු කීයක් තිස්සේද? තිස්සේ ඉන්නවලු. අවුරුදු 38ක් තිස්සේ ඉන්නවලු.
මොකටද අවුරුදු 38ක් තිස්සේ ඉන්නේ? සුවය ලබන්නලු. අවුරුදු 38ක් තිස්සේ. ගිනේ. අවුරුදු 38ක් තිස්සේ සුවය බලාගෙන ඉන්නවලු. අවුරුදු 5ක් තිස්සේ ඉතාලියන්න බලන් ඉන්නවලු. බිස්නස් වැඩි වෙනකම් බලන් ඉන්නවා. ගේ හදාගන්න බලන් ඉන්නවා. කොයිද දෙවියනේ ඔබ ඉන්නේ? මට නම් දැන් එපා වෙලා බ්‍රදර් ගාවටත් ගිහිල්ලා. ගිහිල්ලා අන්තිමට බ්‍රදර් ගාවට ගියේ. එයා ගාවට ගිහම මට දෙන්න එපා වුණා. අද කොහොම මිනිස්සු ආශිර්වාදේ පරක් වෙද්දී මම පල්ලියනේ නවත්තනවා. වැරදිම දෙයක තමයි. අමාරුද? අවුරුදු 38 වැරදි විදිහට ඉන්නේ. ඔබ ආශිර්වාදේ ලබා ගන්න ඉන්න විදිහ වැරදි යන්නේ. ඔබගේ ජීවිතය අලුත් කරගන්න ඉන්න විදිහ වැරදි. කේන්ද්‍රිකව ඉන්නේ. ඔබ තමයි අපි ඉන්නේ. කවද්ද ස්වාමීනි ආශිර්වාදය ලැබෙන්නේ? මම දැන් බලන් ඉඳලා මට ඇති වෙලා. ඔබ සියලු දෙනාට අද මගේ මේ දේශනාව ඇසිය යුතුයි. ඔබට අවශ්‍ය කරන්නා වූ ආශිර්වාදය මාත් එක්ක පල්ලියක් වශයෙන් කියමු. 1 2 3. ඔබට අවශ්‍ය කරන්නා වූ ආශිර්වාදය ලබා ගැනීමට ආශිර්වාදයේ පැමිණෙන තුරු නොසිටින්න. ඔබ විශ්වාස කරන ජේසුස් වහන්සේ දෙස බලාගෙන යන්න කියලා. නැතවත් මේ වගේ කේන්ද්‍රික වෙනවා. ආමේන්. ඔබට ආශිර්වාදයේ පැමිණෙන්නේ නැහැ දරුවෝ. ඔබ ඉන්න විදියට මතක තියාගන්න ජේසුස් වහන්සේ බලවන්තයි. ආමේන්. ජේසුස් වහන්සේට පුළුවන් ඔබලාගේ ජීවිතය වෙනස් කරන්න. නමුත් ඔබලා ඉන්න විදිය වැරදි. ඔබලා ජීවිතේ ඉන්න විදිය වැරදි. මෙන්න මේ ආකාරයෙන් සිටින්නේ. නමුත් ඔබට ඉන්න බලවන්ත දෙවි කෙනෙක්. මං කියන දේ වලට ගේ හදා ගන්න ඕනේ. කිව්වද වල ප්‍රශ්න ඔබ කිඳි ගන්නවා. නමුත් දෙවියන් වහන්සේට ඔබලට උදව් කරන්න බෑ. ඔබලා ඉන්න විදිය වැරද්දක් තියෙනවා. ඔබට අවශ්‍ය කරන ආශිර්වාදය ලබා ගැනීමට ආශිර්වාදයේ පැමිණෙතුරු නොසිට ඔබ විශ්වාස කරන ජේසුස් වහන්සේ කෙරේ බල ඇදහිල්ලෙන් ඉදිරියට මොකද යන්න. මේ මිනිස්සු අවුරුදු 38ක් අවුරුදු ජේසුස් වහන්සේ මේ මිනිස්සුගේ මාර hina යන දෙයක් අහනවා. මොකක්ද අහන්නේ? නුඹට සුවය අවශ්‍යයි. ඔයගොල්ලෝගේ ජීවිතේ පුදුම ණය ප්‍රශ්නක ඉන්නවා කියමු. ඔබට පිළිතුරු අවශ්‍යද සිස්ටර්? ජීසස් වහන්සේ. hina යන්නේ. ජේසුස් වහන්සේ ඊට පස්සේ මිනිස්සුන්ට ඇවිල්ලා අහනවා ඔබට සුවීමට අවශ්‍යද? ඔබ කී දෙනෙක්ට ආශිර්වාදය අවශ්‍යද කියලා ජේසුස් වහන්සේ අහනවා මේ වෙලාවේ. දැන් ජේසුස් තව එකක් අහනවා කියලා ඔබට සුවවීමට සැබවින්ම ඕමනාද? මොකද? ඔබ කී දෙනෙක්ට සැබවින්ම ආශිර්වාදයක් ඕනද? ප්‍රශංසා වේවා. ජේසුස් වහන්සේට පුදුමයි මේ මිනිස්සයා අවුරුදු 38ක් ආශිර්වාද ලබා ගන්න ඉන්නවා. ජේසුස් වහන්සේට පුදුමයි. මේ ඔයාලට සුවය අවශ්‍යද? ඔබට අවශ්‍ය නම් ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ඔබට ඇති. මට ඕනේ ආශිර්වාදය ජේසුස්. මගේ නිවසේ දුක නැති කරන්න ඔබට පුළුවන්. මට ආශිර්වාදය ඕනේ. මෙම මිනිසයා මේ මිනිසයාගේ ජීවිතයේ සුවය ජීවිතයේ ආශිර්වාදය ලබා ගැනීමට හිටියේ වටපිටාව වෙන්නා වූ දේවල් එක්කයි.
මොකද සිස්ටර් කියන්නේ? මනුෂ්‍යයා සොය පිටස්තරයෙන් ලැබෙන තුරා බලා සිටියා. පිටස්තර ක්‍රියාදාමයන් ඔහුගේ සොය තීරණය කළේය. ඔබගේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන ආශිර්වාදය තීරණය කරන්නේ වටපිට. මේ මිනිස්සයා බලාගෙන හිටියා මේ වතුර කැළඹෙන කල කවුරු හරි මිනිස්සෙක් ගිහිල්ලා මේ මිනිස්සයා වතුරට දානවා. ඔබගේ ජීවිතයේ ආශිර්වාදය වටපිටාවේ තියෙන දේවල් එක්ක වෙනස් කරන්න එපා. මතක තියාගන්න මේ ඔබගේ වටපිටාව සෑම විටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සිස්ටර් අයින්ට කරන්න. මේ මනුෂ්‍ය සුවේ ආශිර්වාදය පිටස්තර ලැබෙතුරු බලාසිනේ පිටස්තර ක්‍රියාදාමය ඔහුගේ සුවය ආශිර්වාදය තීරණය කළේ. අද බලන්න යක්ෂයට ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. ඉරිදට පල්ලියක් නැති වෙන්න හොඳ මැච් එකක් දාන්න ටීවී එකේ. මම පල්ලියක් නැහැ. අවුරුදු 38ක් මිනිස්සු සමාජචාර කරනවා. චේස්වාන්සගේ හිනා ඔබට සුවේ අවශ්‍යද චේස්වාන්සයා? මෙතන තියෙන හොඳම දේ තමයි ජේසුස් වහන්සේ මේ මිනිස්සයා ගාවට ගිහිලා අහනවා ඔබට සුවේන අවශ්‍යද? මේ මිනිස්සයා මොකද කියන්නේ? රෝගියා වුණාස රුධිරේ මේ ස්වාමීනි මොකද කියන්නේ? සිස්ටර් ඔබ කියන්නේ ඔක්කොම හැමතිස්සෙම ඔබ කවුරු හරි පාස් කරගෙන ගිහිල්ලා මම කඩයක් දැම්මා. අනේ මගේ කඩේ ඉස්සරහ තව කඩයක් දාලා. අනේ මට දැන් බිස්නස් දෙන්නේ නැහැ. අනේ මට දැන් මට කරගන්න දෙයක් නැහැ. ඔබ හැමතිස්සෙම ඔබගේ වැරද්ද තවත් මිනිස්සුන්ට දානවා. ඔබ නැද්ද? ඒක සත්‍යයි. අනේ මගේ අක්කල නිසානේ මේ ප්‍රශ්න. මගේ අම්මා හොඳට හිටියනම් මට මේ වෙන්නේ නැහැ නේ. මගේ මාත්‍යා ඌ තාමාගේ ජීවිතේ නැති කරේ. ඔබගේ සතුරා කවුද? ඔබමයි. ඔබගේ සතුරා ඔබමයි. ඔබගේ සතුරා ඔබ තුලම සිටිනවා. ඒ තමයි ඔබගේ සිත. මට ඉච්චර දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේ. මට ඉච්චර හිතෙන්නේ නැහැ ජේසුස් වහන්සේ යාඥා කරන්න. මම යාඥා කරා නමුත් විනාඩි දෙක තුනක් යාඥා කරා. මම ඇදහිල්ලෙන් ඉන්නේ. සුදු ලියවිලි යසය 61 නැගිට බැබලියන් මක් නිසාද නුඹේ ආලෝකය පැමිණුණේය. නුඹේ ආලෝකය පැමිණුණේය. ස්වාමීන් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. ජේසුස් වහන්සේ කියනවාද ඔබ සියදෙනාට නිදිකම ආත්ම නැති වෙන්න ඕනේ. ජේසුස් වහන්සේ කියනවා නැගිට බැබලෙන්න මක් නිසාද නුඹගේ ආලෝකය පැමිණිලා ඉවරයි. නුඹට ආශිර්වාදය ඔබගේ ජීවිතය ඇතුළට ඇවිල්ලා ඉවරයි. ආමේන්. හalleluya. ආය ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ ඉන්න. මම පොඩ්ඩක් කියලා ඉන්නවා යාඥා කළා මට ස්වර්ගයෙන් එනකම් පරිවිඩයක්. ජේසුස් වහන්සේ ජීවිතය පූජා කළා ඉවරයි. අද ඔබට ආලෝකය පැමිණලා ඉවරයි. දුක් වෙවි ඉන්න එපා සිස්ටර් ගෙදරට වෙනවා. දුක් වෙවි ඉන්න එපා. අනේ කවද්ද මට පිළිතුරු වෙන්නේ? ඔබ වෙනස් ජීවිතේ. ආමෙන්. ඔබට ආශිර්වාදය ලබා ගැනීම පිණිස ඔබගේ කොයිද? ඔබට යම්කිසි ආශිර්වාදයක් අවශ්‍ය නම් මතක තියාගන්න එළියෙන් නෙමෙයි ඉස්සලම ආශිර්වාදය එන්නේ කොයින්ද? ඔබගේ ඇතුළාන්තයෙන්. යසය 60 කියනවා නුඹ නැගිටින්න. නුඹගේ ඇතුළෙන් නැගිටින්න. නුඹ වඩන්නා වූ ආත්මෙන් බහින්න. නුඹ කෙලිම ජයග්‍රහී ආත්මෙන් නැගිටින්න. ඒක තමයි ජේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න පටන් ගන්න තැන. අනේ මගේ ගෙදර ප්‍රශ්න, මගේ ගෙදර පීඩා, මට හිතෙනවා ජේසුස් වහන්සේ කවදද? නෑ, ඔබට කවදාවත් පිළිතුරු වෙන්නේ නෑ සිස්ටර්. ඔබගේ ඇතුලෙන් නැගිටිනකම් ඔබට ආශිර්වාදය ලබා ගැනීම පිණිස ඔබගේ කොයින්ද? ඔබගේ කොයින්ද? ඇතුළාන්තයෙන් ඔබ නැගිටිය යුතුයි. ඔබගේ සිතින් ඔබ නැගිටිය යුතුයි. හලෙලුයා. ඔබ මතක තියාගන්න ඔබ යම් කිසි ආශිර්වාදයක් බලන් සිටිනවා නම් කාලයක් තිස්සේ
මේ මොහොතේදී ඔබගේ අතුලාන්තයෙන් ඔබ නැගිටින්න. ඒ පීඩාකාරී වූ මනසින් අයින්ට වෙන්න සිස්ටර්. ඒ පීඩාකාරී වූ මනසින් අයින්ට වෙන්න. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අවශ්‍යයි. අනේ මගේ ඉදම විකුණ ගන්න බැරි වෙනවා කාලෙත් එසිනම් ඔබ නැගිටින්න ඇතුලේ නෑ මගේ ජේසුස් වහන්සේ ආශිර්වාදය ලබා දෙන්න ඉවරයි. නෑ මගේ ප්‍රශ්න ඉවරයි. මගේ මාතෘකාවේ පීඩාවන් ඉවරයි. ඔබ නැගිටින්න ඇතුලේ. ඔබ ඇතුලේ නැගිටින්න. ඔබ ඇතුලේ නැගිටින්න. ඔබ ඇතුලේ නැගිටින්න. ජේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරනවා. ආමේන්. ඔබ කීදෙනෙක්ද තේරෙනවද මම කතා කරන සරල සිංහල? ඔබට රට යන්න අවශ්‍ය නම් සහෝදරයා ඉස්සෙල්ලාම වීසා එක රටින් එන්න ඉස්සෙල්ලා ඔබ වීසා එකක් ඔබගේ ඇඟ ඇතුලෙන් ගන්න. ළමයි බලාපොරොත්තු වෙනවා නම් ගෙදර ගිහලා තීන්ත ගාලා නිල් පාට කොල්ලෙක් නම් ඕනේ බැලුම් එකක් එල්ලන්න. ඔබට පුතෙක් ලැබෙනවා. වාහනයක් ගන්න අවශ්‍ය නම් පෙට්‍රල් මිලේ යන පොල්ලෝ ඉක්මනට පෙට්‍රල් ලීටරයක් ගන්න. බයිසිකල් යනවා හෙට නිදර ගෙදරට. මේක ඇතුලෙන් නැගිටිනවා කියන්නේ ඔබගේ ඇතුලෙන් නැගිටිනකන් ජේසුස් වහන්සේට ඔබට උදව් කරන්න බෑ. ස්වාමීනි ගෙදර ප්‍රශ්න වැඩි වෙනවා නැගිටින්න ඔබ ඇතුලේ. ස්වාමීනි පීඩාවන් වැඩි නැගිටින්න ඇතුලේ. ඔබ වටපිටාවේ තියෙන දේවල් අනේ අපේ යාගේ අක්කමට සල්ලි දෙනවා කියලා කිව්වා. මං හරි සතුටුයි. හalleluya ප්‍රශංසාව වේවා. ඒ මනුස්සය නැතිච්ච ගමන් ඔබ ආයෙ වැටෙනවා. ඔබ ඔබගේ ඇතුලේ නැගිටින්න. ඔබගේ ළඟින් එක්කන්ට කියන්නේ ඇතුලේ නැගිටින්න. ඔබගේ ආත්මෙන් නැගිටින්න. ඔබගේ ආත්මෙන් නැගිටින්න ලැජ්ජ වෙන්න එපා. ඔබගේ ආත්මෙන් නැගිටින්න ජේසුස් වහන්සේ කියන්නේ ඔබගේ ආත්මෙන් නැගිටින්න. මම හරි ආසදියක් තමයි මෙතන ජේසුස් වහන්සේ සමූහයක් අතරේ මේ මිනිස්සුව තෝරගත්තා. ඔබ දන්නවද? එමේ ස්ථානයේ සමූහයක් හිටියා. අන්ධය, කොරු, වියලියක් තියෙන මිනිස්සු. ඇත්තටම මේ මිනිස්සු අන්ධ වෙලා තියෙන ඇස් වලින් නෙමෙයි. අද මේ ස්ථානයේ සිටින අන්ධ මිනිස්සු කොට දෙනෙක්. ඇත්තටම අංශභාගය හැදිලා තියෙන්නේ මේ ස්ථානයේ සිටින මිනිස්සු ශාරීරික වුණත් අද ඔබ සියලු දෙනා ඇතුළාන්තයෙන් අංශභාගයෙන් වෙලා තියෙනවා. ජීවිතේ ප්‍රශ්න නිසා ඔබ සියලු දෙනා අංශභාගයෙන් වෙලා තියෙනවා. නමුත් ජේසුස් වහන්සේ අද ඔබට කතා කරනවා. ජේසුස් වහන්සේ මේ මනුෂ්‍ය ගාවට ඇවිදගෙන යනවා. කියලා මොකද? ඔබට සුව වීමට අවශ්‍යද? ජේසුනේ පෞලි ජේසුනේ අවුරුදු 37ක් තිස්සේ ඉන්නවා. ඔබට පේන්නේ නැද්ද? ඔබ කරුණාමන්ත දෙවියන් වහන්සේ කියලා කියනවනේ. ඇයි ඔබට මේ මිනිස්සයාගේ දුක පේන්නේ නැත්තේ? අවුරුදු 38ක් තිස්සේ නම් මෙතන වේලි ඉන්නවා. මේ වතුරේ බහින්න බලාගෙන. ඔබට සැපවීම සොයීමට අවශ්‍යද? ඔබට සැපවීම ණයවරින් නිදහස් වෙන අවශ්‍ය නම් අපිට උස්සන්න. පාත්තික මුස්සන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබට සුවය වීමට අවශ්‍යද? ස්වාමීනි ඔය කියන්නේ වතුර ගැලවෙද්දි මෙයාව ගෙනියන්න කවුරුත් නැවලු පවුනේ. අනේ එන්න යොහාන් පේදුරු ලූක් එන්න ඔක්කොම එන්න අපි න්‍යායඥ කරමු. අනේ අයිසගේ පව් අවුරුදු 38 ඉස්සර ජේසුස් අංශභාගයෙන් කොහොමද මෙතනට යන්නේ? අවුරුදු 38 ඉස්සර දකින්නවා. පවුනේ යන්න බෑ. මට කලින් අපි සියලු දෙනා ඇතුලේ නැගිටිය යුතුයි. අපි සියලු දෙනා මේ ඇතුලේ නැගිට්ටෝ. අපි ඔක්කොම එකට කියමු මෙයාට. එකපාරක් කියමු ඔක්කොම එකට. මම 1 2 3 කියන්නේ ඔක්කොම කියමු මෙයාට නැගිටින්න කියලා. 1 2 3 නැගිටින්න. මොකද? බෑලු. අපි ආම කියමු. 1 2 3 නැගිටින්න. පාව දෙවියන් වහන්සේ අයුරා නැත. දෙවියන් වහන්සේ තමයි ජේසුස් වහන්සේ
වහන්සේ හැදලා. 1 2 3 නැගිටින්න නැගිටිනවා ජස්වත් එක නාමය නැගිටිනවා කන්නාවේක දුවනවා සුවඳ පිළිවෙල ජස්වත් එක නාමය යනවා දුවනවා अब सिलोने अतुले नेगेटिव दरवा जैसा का आशीर्वाद जैसा याद ना करे ने अतुले नेगेटिव हुए हालेलुया यीशु जीवमान है अब सिलोने अतुले नेगेटिव दरवा किधर ना है तीनों दर अब इस्लाम अतुले नेगेटिव ने बहुत देर तक प्रश्न है इस्लाम अतुले नेगेटिव ने दरवा के प्रश्न इस्लाम अतुले नेगेटिव ने अब के जीवित है इन्हें खबर वेड़ी ने अतुले नेगेटिव ने गाना बड़ा पीर दूर बने ने प्रशंसा वेवा यीशु स्वांस से भगवान का आमेन यीशु जीवमान है अब अतुले नेगेटिव ने उन्वास से करे आदान बोल के दवा दिसाई उन्वास से करे आदान वो दिया ने बाहर न है उन्वास से तुले न वो वाला ना उन्वास से बिते के ने सब जाएगा ना अब अतुले नेगेटिव यीशु जीवमान है आमेन मैं बोलो तले किसी जगह बाय ने उन्वास से करे आदान मैं बोलो तले जाएगा ना आमीन उन्वास से करे आदान मेरो के सुए ना बना उन्वास से करे आदान के जीवित वाला अगुआ किया करने हालेलुया प्रशंसा वेवा स्वामी हालेलुया अब इधर जाना प्रशंसा वेवा अब अतुले नेगेटिव नामा सहोदरी सहोदरया अतुले नेगेटिव वटपिटावे देवल तीर्णे करන්න එපා මේ මනුෂ්‍ය හිටියේ එකම මානසිකත්වයේ තිබෙනා වූ සමූහයක් එක්ක අහගන්න මේ මනුෂ්‍ය සුවය ලැබුණේ නැහැ මොකද වටපිටාවේ ඉන්න මිනිස්සු කියන දේවල් අහගෙන හිටියේ අද මොකද ඔබ කරන්නේ ප්‍රශ්න කිතරම් තාප්පේ ගේටින් අයහකට අක්කඩ අනේ අක්කේ මේකනේ මැකරින් නැකේ මේකනේ ජොස්මින් නැකේ මේකනේ ඕක අපේ ගෙදර ප්‍රශ්න ඔකද මම දෙවි හිටියට වැඩක් කරන්නේ නැව අපිත් බක ඔබ ඒ වගේ මිනිස්සුන්ගේ ඈතට යන්න පල්ලියෙන් ඈතට යන්න එපා ඔය ඔයාට තාම ආශිර්වාද නේමද ජේසු ඉන්නවා කියලා කියන අපිට ලැබෙන්නේ ඒ වගේ මිනිස්සුන්ගේ ඈතට යන්න ජේසුගේ ඈතට යන්න එපා ඔබ ඇතුලේ නැගිටින්න හම් වෙන්නේ නැහැ වටපිටාවේ ඉන්න මිනිස්සු ඔබ වටනවා ඔබ ඉස්සලා ඔබ ඇතුලේ නැගිටින්න හalleluya පදිතිය ගන්න ඔබ යම් දෙයක් කරගෙන යනවා නම් ඔබ ඉදිරියට ඉස්සලා ලැබෙන්නේ රතු මොහොත ඉදිරියට ඔබ ලැබෙන්නේ හම් වෙන්නේ ජේසුස්ගේ මනුෂ්‍යව වචන තුලින් නැගිටුවේ මොකද වචන තුන නැගිටිනුවේ යහන රැගෙන ඵලයන් පැය ගණන් යාත්‍රා කරේ නැහැ නැගිට්ටා ගියා ඉදිරියට සර්වබලධාරී දෙවියන් වහන්සේ නුඹේ එන්නේනම් යන්න මොහොතට මාරු ලැබෙනවා සර්වබලධාරී දෙවියන් වහන්සේ ගේ හදන්න ගන්න ගේ හදනවා ජේසුස් වහන්සේ මේ මිනිස්යාව නැවත හම්බ වෙනවා අවුරුදු 38ක් දුකින්ද මිනිස්යාව නැවත ජේසුස් වහන්සේ හම්බ වෙනවා මොකද කියලා බ්‍රදර් ඉන්පසු ජේසුස් වහන්සේ දේවමාලිගාවේදී ඔහු දැක බලන්න නුඹ සුවය ලැබුවේය නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නයි ඔහුට කීසේක ඊටත් වැඩිය නරක දෙයක් මේ මිනිස්සුන්ට වෙන්න තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් අවුරුදු 38ක් අවුල් වේලි ගලක් උඩට වෙලා හිටියා ජේසුස් කියන හැබැයි මීට වැඩිය දේවල් නුඹගේ ජීවිතේ එන්න තිබ්බා ඕගොල්ලෝගේ ජීවිතවල මීට වැඩිය ගුණාට වෙන්න තිබ්බා නමුත් ජේසුස් වහන්සේ කැදවුවා